අපි මුලින්ම අල්මාරියේ එක සයිඩ් පැනල් එකක් අරගෙන මේ විදිහට ලී ඩබල් ටිකයි ඇන ටිකයි ඒ වගේම හැංගින් බාර් ක්ලිප් එකයි හයි කරගන්න ඕනේ. අපි මේ විදිහට සයිඩ් පැනල් එක හයි කරගත්තට පස්සේ අපි බලමු අල්මාරිය හයි කරන්නේ කොහොමද කියලා. ඔයාලට පේනවා අල්මාරියේ හෙඩ් බෝඩ් එක හයි කරලා තියෙනවා. ඒ ඊට අමතරව මැදට එනවා ෂෙල්ෆ් දෙකක්, ලොක් ෂෙල්ෆ් දෙකක් ඒක හයි කරලා තියෙනවා. ඊට පස්සේ බේස් පැනල් එක හයි කරලා තියෙනවා. මේ ටික හයි කරගත්තට පස්සේ අපිට තියෙන ඊළඟට මේකේ බෑක් බෝඩ් එක දාගන්න තියෙනවා. ඊට අමතරව යටින්ම එන බේස් ට්‍රේල් ටික දාගන්න තියෙනවා. මෙන්න මේ පොඩි පටි දෙක තමයි බේස් ට්‍රේල් දෙක. අපි මේ විදිහට බේස් ට්‍රේල් එකයි බෑක් බෝඩ් එකයි දාගත්තට පස්සේ අපිට තියෙන අල්මාරියේ ඊළඟ එන් පැනල් එක සම්බන්ධ කරගන්න. ඒකෙත් අර විදිහටම තමයි ඇන ටික දාගන්න තියෙන්නේ. දාගත්තට පස්සේ මේක තියන්න ඕන අර කුඩි. මෙන්න මේ විදිහට තියාගත්තට පස්සේ අපිට උඩටයි යටටයි එනවා සුදු පාට යන හතරක්. ඒ ටික දාගන්නලා තද කරන්න ඕනේ. ඊට අමතරව බෑක් බෝඩ් එකට එනවා පොඩි යන ටිකක්. අපි මේ ටිකත් සම්බන්ධ කරගන්න ඕනේ එකට. අපිට ඊළඟට තියෙන්නේ මේකේ දොර සම්බන්ධ කරගන්න. දොර සම්බන්ධ කරගන්න කලින් අපි මේකට එන පැනල් හින්ච් එකයි ඩෝර් හින්ච් එකයි මේ විදිහට සම්බන්ධ කරගන්න ඕනේ. සෙට් තුනක් වෙනවා. සෙට් තුනම මේ විදිහට හයි කරගන්න ඕනේ. එහෙම හයි කරගත්තට පස්සේ තමයි අපි දොර සම්බන්ධ කරන්නේ මේකට. දැන් ඔයාලට පේනවා මම වීඩියෝ එකේ දැන් මේ දොර සම්බන්ධ කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ඒකේ ඇන ටික වැටෙන්න ඕනේ දොරේ. තුනේ ওই විදිහට වැටුණාට පස්සේ ඔයාලට වෙනවා මම අල්මාරියේ ලොක් එකක් සම්බන්ධ කරලා තියෙනවා. ඒකත් මේ අතර තමයි එන්න. ලොක් එක ආවට පස්සේ ඔයාලට වෙනවා ඩෝර් එකේ නොබ් එකත් සම්බන්ධ කරලා තියෙනවා. ඒකත් ওই විදිහට සම්බන්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ මේ දොරේ තියෙන අන්බැලන්ස් එක හදන්නේ ඔයාලට වෙනවා හින්ච් එකේ මැද හරිය තියෙනවා පොඩි ස්ක්‍රූ එකක්. අන්න ඒකකින් තමයි ඇඩ්ජස්ට් කරලා හදා ගන්න ඕනේ බැලන්ස් එක. තුනම හරි විදියට බැලන්ස් කරලා හදන්න ඕනේ. අල්මාරිය අපි හයි කරගෙන අවසන් ඔයාලට පේනවා මේ විදිහට තමයි අල්මාරිය හයි කරගත්තට පස්සේ අල්මාරිය එන්න ඕනේ. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ එකක් අරන් ඉදිරියේදීත් මම ඔයාලා හමු කරන්න එන්නම්. එතකන් ඔයාලා නිසාසන්ස් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.